ඔබ ආතරයිටිස්, සයිටිකා, අංශපාග වැනි රෝගවලින් පෙළෙන කෙනෙක්ද? එහෙනම් ඔබට හොඳම විකල්පය අරගෙන තමයි අපි අද මේ ඇවිල්ලා සිටින්නේ. ඒ තමයි අමරසිංහ බෙදමැදුර පාරම්පරික ආයුර්වේද රෝහල. දසදා සංඛ්‍යාත ජනතාව සුවපත් කරපු අපිට අහන්නට දකින්නට ලැබුණු රෝහලක් තමයි අමරසිංහ බෙදමැදුර පාරම්පරික ආයුර්වේද රෝහල. ඉතින් අපි හැමදෙනාම ලෙඩ රෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම අපි රෝහලක් කරා යා යුතුයි. රෝහලක් කියන්නේ පිටතින් පේන විදිහට ගොඩනැගිල්ලක් නෙවෙයි. ඒක ඇතුලේ අපේ ජීවිතේ බේරගන්න, අපිව සුවපත් කරන්න, කරුණාව, දයාව බැලේ ගුණාංග කැටි කරගත්තු දෙයක් තමයි රෝහලක් කියන්නේ. අමරසිංහ වෙදමැදුර පාරම්පරික වෙදමැදුර අපේ වසර කිහිපයක් තිස්සේම මිත්‍රශීලී සහ කාර්යක්ෂම සහ ඵලදායි ගුණාත්මක සේවයක් ලබා දෙනවා. ඒ වගේම තවදුරටත් ඔවුන්ගේ සේවය ලබා දෙන්න ඔවුන් සැදී පැහැදී සිටිනවා. රයිගම් කෝරළේ හොරණ පුරවරේ අපිට දක්නට ලැබෙන මේ අමරසිංහ බෙදමැදුරේ දක්ෂ හෙද කණ්ඩායම් සහ පාරම්පරික ආයුර්වේද වගේ දක්ෂ අපේ වෛද්‍යවරු රැසක් ඉන්නවා ඔබට අවශ්‍ය සේවය සපයන්න. ඉතින් අද අපිත් එක්ක සුවිශේෂී චරිතයක් ඉන්නවා මේ ගැන කතා කරන්න. ඒ තමයි සමස්ත ලංකා ආයුර්වේද ඔසුසැල් හිමියන්ගේ සංගමේ ගරු ලේකම්තුමා වන අමරසිංහ පාරම්පරික බෙදමැදුර නිර්මාර්තු සහ අධ්‍යක්ෂක චතුර අමරසිංහ මහතා. ඔබතුමා කියන්න බලන්න මේ වගේ පාරම්පරික ආයුර්වේද රෝහලක් නිර්මාණය කරන්න ඔබතුමාට අදහසක් ආවේ කොහොමද? ඔව් තනුජ. ඇත්තටම අවුරුදු 10කටත් එහා කාලයක ඉඳන් අපි ආයුර්වේද ඖෂධ අමුද්‍රව්‍ය සැපීම කරගෙන යනවා. අපගේ ආයුර්වේද ඔස්සල් තියෙනවා. ඒ වගේම ආයුර්වේද ඖෂධ අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් තියෙනවා. මේ ආයුර්වේද සම්බන්ධ ව්‍යාපාර කරගෙන යනකොට මට ඇත්තටම ආස හිතුණා පාරම්පරික වෙදකම ඉගෙන ගන්න. ඊට පස්සේ මම ගුරු වෛද්‍යවරයෙක් යටතේ අවුරුදු 6ක් පුහුණුව ලැබලා දැනටත් පුහුණු වෙමින් සිටිනවා. මේ අතරතුර මම දැක්කා අපේ මේ වෙද මහත්තුරු ලංකාවේ හැමතැනම විසිරීලා ඉන්නවා. ඒ කියන්නේ විශේෂ දක්ෂතා තියෙන වෙද මහත්තුරු. පරම්පරාවෙන්ම කැඩුම් බිදුම් කරන අය, පරම්පරාවෙන්ම කිරිපිලිකා කරන අය, පරම්පරාවෙන්ම අක්සි වෙදකම කරන අය, මේ වගේ සුවිශේෂී වූ වෙද පරපුරු තැන් තැන් වල හැංගිලා තියෙනවා. හැබැයි අපේ රෝගීන්ට යන්න වෙනවා එක එක පැති එක එක දිස්ත්‍රික්ක එක එක පළාත් වලට මේවා බෙහෙත් ගන්න. ඇත්තටම අපි ගත්තාම ඉංග්‍රීසි එහෙම නැත්නම් වෙස්ටර්න් හොස්පිටල් එකක් ගත්තාම එතෙන්ට ඇවිල්ලා channel කරන්න හරි ප්‍රයිවට් හොස්පිටල් එකකට ආවම ඕනෙම වෛද්‍යවරයෙක් එතනින් channel කරන්න පුළුවන්. මෙන්න මේ අදහස ආවහම මම ඇත්තටම තීරණය කළා ඇයි අපිටත් බැරි අපේ මේ පාරම්පරික වෛද්‍යවරු ටික ආයුර්වේද වෛද්‍යවරුන්ට එක තැනකට ගේන්න කියලා. අන්නේ අදහසත් එක්ක තමයි මම මේ අමරසිංහ වෙදමැදුර නිර්මාණය කරන්නේ. අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා ආයුර්වේද රෝහල් ගැන. ඉන් අතුරින් අමරසිංහ වෙදමැදුර පාරම්පරික ආයුර්වේද රෝහල සුශිෂ්‍ය වන්නේ ඇයි පිළිබඳ අපිට ඔබතුමා පැහැදිලි කිරීමක් කරනවා. ඔව් තනුජ. ඇත්තටම අමරසිංහ වෙදමැදුරේ විශේෂත්වයන් නම් ගොඩක් තියෙනවා. පළවෙනි දේ තමයි පාරම්පරික වෛද්‍යවරු ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරු කියන මේ දෙගොල්ලොම එකතු කරගෙන තමයි අපි මේ රෝහල බිහි කරලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී පාරම්පරික සුවිශේෂ දක්ෂතා තියෙන වෛද්‍යවරුත් ආයුර්වේද සුවිශේෂ දක්ෂතා තියෙන වෛද්‍යවරුත් එකට වැඩ කරන රෝහලක්. එතකොට මේකේ වෙනමම අංශභාග වගේ රෝග සඳහා අපේ වෙනමම අපි කියන්නේ එක්සර්සයිසින් එහෙම නැත්නම් ෆිසියෝതെරපි කරනවා වගේ වෙනමම කණ්ඩායම මේ රෝහලේ සේවය කරනවා. ඒක තමයි අපේ පළවෙනි විශේෂත්වය. ඊළඟ විශේෂත්වය තමයි තනුජ අපගේ රෝහලේ තුල ඉන්න අපේ මේ පාරම්පරික වෛද්‍යවරු ඔවුන්ට ආවේනික වෙච්ච ඔවුන්ගේ ක්‍රම ඒ වගේම මේ වගේ පුස්කොළ පොත්වල ලියවිච්ච පරණ ඒ වගේ රහස් වට්ටෝරු අපේ රෝහල තුල භාවිතා කරනවා. මේවා අපේ පාරම්පරික වෛද්‍යවරුන් ඔවුන්ගේ පරම්පරාවෙන් ලද දායාද විදිහට ආපු රහස් වට්ටෝරු සහිත පුස්කොළ පොත්. මේවා එන ඖෂධ තමයි අපේ අමරසිංහ වෙදමැදුර තුල
භාවිතා කරන්නේ. මේව එන මැල්ලුම් ලේප එතකොට තෙල් වර්ග අපේ රෝහල තුළම අප නිෂ්පාදනය කරනවා. ඒ සඳහා අපිටම අපේම ඖෂධ උයන් තිබෙනවා. ඒවැන් නෙලාගන්න ඖෂධ තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ. ඒක තමයි අපේ අනෙක් විශේෂත්වය. අමරසිංහ වෙදමැතුරේ අපි දැනුවත් වුණාට මේ වැඩසටහන නරඹන අයට ඔබතුමාට පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද? ඔබතුමාගේ මේ සුවිශේෂී වූ අමරසිංහ වෙදමැතුරේ ප්‍රතිකාර කරන ප්‍රධාන වශයෙන් රෝග මොනවාද? ඔව් තනුජ. අපි ප්‍රධානම රෝග වශයෙන් අංශභාගයේ කැඩුම් බිඳු ආතරයිටිස් සයිටිකා යන මේ හතරට අපේ රෝහල නිපුණතාවයෙන් දක්වනවා. විශේෂයෙන් අමරසිංහ රෝහල ප්‍රසිද්ධ මේ ප්‍රධාන රෝග හතරට තමයි. ඒ වගේම අනෙකුත් රෝගත් සර්වාංග වෛද්‍යවරු අපි රෝහලේ සේවය කරනවා. ඔවුන් සියලුම අනිත් රෝගවලටත් ප්‍රතිකාර කරනවා. අංශභාග රෝගය ගැන ගත්තොත් තනුජ අපේ රෝහල තුළ අංශභාග රෝගය විශේෂත්වයක් දක්වන්නේ අපේ පාරම්පරික වෛද්‍යවතුන් විසින් නිෂ්පාදනය කරන ඔවුන්ගේ රහස් වට්ටෝරුවල තියෙන බෙහෙත් මේ සඳහා පාවිච්චි කරනවා. තෙල් වර්ග මේ සඳහා පාවිච්චි කරනවා. ඒ වගේ තියෙන ඒ රහස් කෙම් කරන මගින් තමයි අපි දින 3න් දින 7න් රෝගීන් සුව කරලා යවලා තියෙන්නේ. ඒ වගේ රෝගීන් 100 ගාණක් අපේ සුව වෙලා ගිහිල්ලා ඉන්නවා. ඒ වගේම තනුජ අනිකුත් රෝගවලට ගත්තොත් අපි කැඩුම් බිඳුම් ආතරයිටිස් ඒ වගේම සයිටිකා වගේ රෝගවලටත් අපේ රෝහලට ආවේනික වෙච්ච බෙහෙත් ක්‍රම සහ ඒ තෙල් වර්ග තමයි අපි පාවිච්චි කරන්නේ. ඒවා අපේ පාරම්පරික වෛද්‍යවරුන් සතු රහස් වට්ටෝරු සහ කෙම් ක්‍රම. ඉතින් ඒ වගේ සුව කරන්නේ අපි අපේ දැක්ම තමයි අමරසිංහ රෝහල අපිට මුදලට වඩා ඇත්තට මම ආසයි රෝගියෙක් සුව වෙලා අවුරුදු ගණන් ඇවිද ගන්න බැරුව ඉඳලා අවුරුදු ගණන් පීඩා විඳපු ඒ රෝගීන් සුව වෙලා යනකොට දෙන ඒ ආශිර්වාදයේ තරම් සතුටක් ඇත්තටම මට තව නැහැ.